ලංකාවේ පාරවල් වල ගොඩක් වෙලාවට දකින්න ලැබෙන බයික් එකක් වෙන. අර බජාජ් CT100 එක. ඔව් බජාජ් CT100 ඇත්තට මේ දිනදා භාවිතයට ගොඩාක් ජනප්‍රිය බයික් එකක් නේ. ඒකනේ. ඉතින් අද අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද, තාක්ෂණික පැත්තේම කොහොමද කියලා අපි ගාව තියෙන තොරතුරු ටික පාවිච්චි කරලා මේකේ අර ප්‍රධාන දේවල් ටික තේරුම් ගමු. හොඳයි. මේක ඉතින් හදලම තියෙන්නේ දෛනික පාවිච්චියටනේ. අපි එන්ජින් එක පටන් ගමු මේ කතාව. හරි. එන්ජින් එක ගැන කිව්වොත් මේක 1.2 cc නේද? ඔව් 1.2 cc 4 පහරේ තනි සිලින්ඩර් එන්ජින් එකක් තියෙන්නේ. බලය ගැන කිව්වොත් අර ඉලක්කම් වලට වඩා ප්‍රායෝගිකව කොහොමද? බලයයි ව්‍යවර්තයයි ඒ කියන්නේ ටෝක් එක නගර බදුව පදින්න තමයි හොඳටම හදලා තියෙන්නේ. උපරිම බලය එන්නේ 7500 rpm වගේ. ටෝක් එක ඊට අඩු rpm එකකදී 5500 5500 වගේ. මේ කියන්නේ අඩු වේගෙන් උනත් හොඳට අදිගෙන යනවා. හරියටම. අර එක්ස්හෝස්ට් එක කියන තාක්ෂණයක්ත් තියෙනවනේ. ඒකෙන් වෙන්නේ තෝක තමයි. අඩු වේගෙදී ට්‍රැෆික් එකේ එහෙම යද්දී එන්ජින් මේ ඇදීම අඩු වෙන්නේ නැහැ. ඒක හොඳයි. නිතරම ගිය මාරු කරන්න ඕන වෙන්නේ නැහැ එතකොට. ඔව්. ක්ලච් එකත් මෙරිකගෙන ඉන්න ඕනකම අඩුයි. නගරයට ඒක ලොකු පහසුවක්. හැබැයි එකක් තියෙනවා. මොකක්ද? මේකේ තියෙන කික් ස්ටාර්ට් විතරයි. සෙල්ෆ් ස්ටාර්ට් එකක් කියන්නේ ඔටෝ ස්ටාර්ට් එකක් නෑ. හරි. ඒක සමහර විට සමහරුන්ට පොඩි අඩුවක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒත් ඉතින් මේකේ තියෙන ලොකුම ආකර්ෂණ වෙන එකක් නේ. තෙල් පිරිමැස්ම. අනිවාර්යයෙන්ම. RAI සහතිකයේ හැටියට නම් ඉස්සර කිව්වේ 99 කිලෝමීටර් පර් වගේ නේද? ඔව් ඒ වගේ ලොකු ගානක්. ඒතර BS6 එන්ජින් එකම ආවට පස්සේ අතරම පාරේ පදිනකොට නම් 75 කිලෝමීටර් පර් ලීටර් වගේ තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන්නේ. ඒත් ඉතින් ඒකත් ගොඩක් හොඳ ආගයක්. ඇත්තටම. දැනට තියෙන බයික් එක බැලුවම තෙල් වියදම අඩුවෙන් තියාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක නියමයි. ඔව්. දවස ගානේ දුවන කෙනෙක්ට ඔයිට වඩා දෙයක් නැහැ. හරි. එතකොට බයික් එකේ අනිත් දේවල් ගොඩනැගීම බර එහෙම බර කිලෝග්‍රෑම් 108 ඉඳන් 115 දක්වා වගේ තමයි කියවෙන්නේ. ඒ කියන්නේ ගොඩක් බර නැහැ. පාලනය කරන්න ලේසි. එතකොට නගරේ ට්‍රැෆික් එකේ එහෙම. අනිවාර්යෙන් හරවන්න නවත්තන්න ලේසි. අනිත් එක තමයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. ඒ කියන්නේ පොළවේ ඉඳන් උස. ඒක කොච්චරක විතරද? 170ක් මිලිමීටර් විතර. ඒ කියන්නේ අපේ පාරවල් වල තියෙන සාමාන්‍ය වලවල් වල පොඩි බාධකවල බඩ වදින්නේ නැතුව යන්න පුළුවන්. ඒකත් හොඳයි. ටැංකිය ලීටර් 10.5ක් නේද? ඔව් ලීටර් 10.5ක් රිසර්ව් එකට ලීටර් 2.7ක් විතර තියෙනවා කියන්නේ. ඉතින් මේ තෙල් කරන විදිහත් එක්ක බැලුවම එකපාරක් ගැහුවම සෑහෙන දවසක් දුවන්න පුළුවන්. හරි. අපි බ්‍රේක් ගැන කතා කරමුද? බ්‍රේක් නම් සරලයි. ඉස්සරහයි පස්සයි දෙකම ඩ්‍රම් බ්‍රේක්. ඩිස්ක් බ්‍රේක් නෑ. නෑ ඩ්‍රම් තමයි. ඉස්සරහ 130ක් මිලිමීටර්, පස්සේ 110ක් මිලිමීටර්. හැබැයි කොම්බි බ්‍රේක් සිස්ටම්, ඒ කියන්නේ CBS එක තියෙනවා. CBS. ඒකෙන් මොකද්ද වෙන්නේ හරියටම? ඒකෙන් වෙන්නේ අපි එක බ්‍රේක් එකක් පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් පස්ස බ්‍රේක් එක ඉස්සරහ බ්‍රේක් එකත් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ බැලන්ස් එකට නවතිනවද? ඔව්. හදිසියකදී ලිස්සලා යන්න තියෙන ඉඩ අඩුයි. බයික් එක පාලනය කරගෙන නවත්ත ගන්න ලේසි. ආරක්ෂාවට ඒක හොඳයි. ඒක නම් ඇත්තටම හොඳ දෙයක්. එතකොට සස්පෙන්ෂන් එකත් මූලික මට්ටමේක ඉස්සරහට ටෙලස්කෝපික් ෆෝක්ස්, පස්සට SNS කියන ස්ප්‍රින්ග් ඉන් ස්ප්‍රින්ග් සිස්ටම් එක. ගොඩක් සුවපහසු ගමනක් බලාපොරොත්තු වෙන්න බැරිද? සුපිරි සුවපහසුවක් නෑ. ඒත් එදිනදා ගමනට අපේ පාරවල් වල තත්ත්වයට ඔරොත්තු දෙන අවශ්‍ය මූලික සුවපහසුව සහ පාලනය ලැබෙනවා. ප්‍රශ්නයක් නෑ යාත්‍රේ. හරි. අනිත් දේවල් ඇලොයි වීල් එහෙම තියෙනවද? ඔව් ඇලොයි වීල් තියෙනවා. මීටර් බෝඩ් එක නම් ඇනලොග්. වේග මාපකය, ඔඩෝමීටර් එක, ඒ වගේ දේවල්. ඔව් ඒ මූලික දේවල් ටික විතරයි. ට්‍රිප් මීටර් එකකුත් තියෙනවා. ඩිජිටල් දේවල් නෑ. ඉතින් මේකේ තියෙන්නෙම මූලික අවශ්‍යතා ටික විතරයි වගේ. හරියටම මේ බයික් එකේ ફોකස් එක තියෙන්නේ අර ගැජට් වලට වඩා විශ්වාසවන්තකමටයි නඩට්ටු පහසුවටයි. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ නැති නේද? නඩත්තුව. අනිවාර්යෙන්ම අමතර කොටස් හොයාගන්න ලේසි, මිලත් සාධාරණයි, සර්විස් කරන එකත් ලේසි, වියදම අඩුයි. ඒක නිසා තමයි කට්ටිය මේකට කැමති. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි බජාජ් CT100 කියන්නේ ගොඩක් ප්‍රායෝගික බයික් එකක්. ඔව්. තෙල් හොඳටම කරනවා. නගරයට හොඳයි, විශ්වාසවන්තයි, නඩත්තු අඩුයි. දවස ගානේ වැඩට යන කෙනෙක්ට, බඩු ටිකක් ගෙනියන කෙනෙක්ට, වියදම ගැන හිතන කෙනෙක්ට නියම තේරීමක්. හරියටම. ලොකු වේගයක්, අලුත්ම ෆීචර්ස් බලාපොරොත්තු නොවි අවුරුදු ගාණක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වැඩකාරයෙක් තමයි මේක. ඒත් ඉතින් හැමෝටම මේක හරියන්නේත් නෑ නේද? ඒ කියන්නේ ඔව් ඒක ඇත්ත.
නිතරම දුරගමන් යන කෙනෙක්ට එහෙම නැත්නම් ටිකක් වැඩි බලයක් වේගයක් ඕන කෙනෙක්ට මේකේ සීමාවන් දැනේ. ඒකත් හිතන්න ඕන කාරණයක්. තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අනුව තමයි හොඳම බයික් එක තෝරගන්න ඕනේ. මේ CT100 එකේ ශක්තින් වගේම ඒ සීමාවනුත් තේරුම් අරගෙන තීරණයක් ගන්න එක වැදගත්. අනිවාර්යෙන්ම